හායි ආදරෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම අපේ YouTube channel එකට. අද ඔයාලා වික්කන් යන්නේ ගාල්ල ඉඳන් ලස්සනට sunset එක බලන්න පුළුවන් තැනකට. මෙතන තියෙන්නේ මහා මෝදර. මෙතනට ආවම ගාල්ල කොටුවක් පේනවා. ඈතින් පේන්නේ ලොකු නැවක් ඉදා ගාල්ල වරායට යන්න අප එකක් වෙන්න ඕනේ. හවස් වෙද්දි මෙතන ඇත්තටම මාර සෙනඟක් ඉන්නවා. මෙතන මාරම නිදහස් තැනක්. මෙන්න මේ බැම්ම උඩින් වාඩි වෙලා ඔයාලට මුහුණ දිහා බලන් ඉන්න පුළුවන්. මේ ඔයාලා දකින්නේ දෙන්න පේන වටේටම පේන ලස්සනම view එක. ඔන්න ඔය පැත්තෙන් ලස්සනට පේන්නේ ඉර බැහැන් යන විදිය. ඇත්තටම මෙතනින් වාඩි වෙලා පැයක් වගේ හිටියනම් ඇති. හෙමින් ඉර බැහැන් යන විදිය ලස්සනට බලා ගන්න පුළුවන්. වීඩියෝ එකකින් පේනවටත් වඩා ලස්සනට මේ view එක ඇත්තටම බලා ගන්න පුළුවන්. හෙමින් ඉර ගිනි බෝලයක් වගේ මුහුදේ ගිලී යන විදිය ඇත්තටම ලස්සනට පේනවා. ඒක වචන වලින් කියන්න බෑ. ඔයාලා ගාල්ලට එනවා නම් හවස් වෙද්දි මෙතෙන්ට ඇවිත් අනිවාර්යයෙන්ම බලන්න. කලින් හිටපු නැති සෙනඟත් දැන් ටික ඇවිත් ඉන්නවා පේනව නේද? හවස් වෙද්දි සෑහෙන සෙනගිනවා කිව්වේ ඒක තමයි. මෙතන එහා පැත්තේ මාළු බාන මිනිස්සෙකුත් ඇවිත් හිටියා. බිලි පිටින් තමයි මේ මිනිස්සයා මාළු බෑවේ. ඇත්තට මෙතන ඉඳලා මේ මිනිස්සයා සෑහෙන මාළු ගාණක් අල්ලගත්තා. කාගවත් ප්‍රයිවසි එක පෙන්වන්න හොඳ නැති නිසා අපි මේ මිනිස්සයා වීඩියෝ කළේ නැහැ. මේ පේන්නේ මම අර කලින් කිව්ව නැප්. කොළඹ පැත්තේ ඉඳන් එනවනම් දඩැල්ල පූස ඒ ටික පහුණාට පස්සේ තමයි මේ මහා මෝදර තියෙන්නේ. ඒ කියන්නේ ගාල්ලට චුට්ටක් මෙහායි. ඔයාලා ගාල්ලේ නම් කොළඹ පැත්තට යද්දී නම් ගාල්ල පහුලා ටිකක් දුර යද්දී තමයි මෙතන තියෙන්නේ. හොයාගන්න අමාරු තැනක් නෙවෙයි. ගාල්ල කොළඹ ප්‍රධාන පාර අයිනෙම තමයි මෙතන තියෙන්නේ. ඔයා අහසටයි මුහුදටයි පෙම් බඳින කෙනෙක් නම් මෙතන යන්නම ඕන තැනක්. ඒ වගේම සන්සෙට් එක බලන්න ආස කරන කෙනෙක්ටත් මෙතන තමයි සන්සෙට් එක බලන්න ගාල්ලේ තියෙන හොඳම තැනක් විදියට රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඔන්න ඉතින් අපේ එක ලස්සන හවස් සරුවක් ගෙවුනේ ඔන්න ඔහොම. එහෙනම් ආයෙමත් ඔයාලා දන්නේ නැති අලුත් තැනකින් ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්. බයි. කලින් ගත්තා. මේකේ එකක් ගත්තා නම්